ඉතාම සාධනීය සහ යුක්ති සහගත දේ මිස බාර ගැනීම. මේක යම් කිසි වැදගත් තත්ත්වයක්. මොකද දැන් අපි බැලුවොත් සාමාන්‍යයෙන් ආන්දර සමාජයේ මාධ්‍ය පාවිච්චි කරගෙන තවත් සිරිස් ප්‍රයෝගික කරගෙන ගෙනියන ප්‍රචාරය තුළ සාමාන්‍යයෙන් තියෙන්නේ මුළුමනින්ම අපගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව ජනමතය සංවිධානය කිරීමේ ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධයෙන් ඉතාම නරක චිත්‍රයක් සමාජය තුළ නිර්මාණය කිරීමේ උත්සාහයක් තමයි තිබෙන්නේ. ඉතින් මෙම අපේ වැඩි කරලා තිබෙන්නේ මේ ඉල්ලීම අසාධාරණයි මේ යනාදී අර පදනම් විලහිත චෝදනා එල්ලීමේ ව්‍යාපාරයක් තමයි තිබෙන්නේ. නමුත් ඒ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් තමයි මේ ජනාධිපති ලේකම්තුමාගෙන් පෙන්වුම් කරන්නේ. අපි එතුමාට ප්‍රකාශ කරපු දේ තමයි දැන් අපි බලාපොරොත්තු වෙනවා කියලා මේ ආණ්ඩුවේ සමස්ත ප්‍රවේශය ඒ ජනාධිපති ලේකම්තුමා අපිට පෙන්වුම් කරපු ප්‍රවේශය වේවායි කියලා. නමුත් තවමත් අපිට ඒ පිළිබඳ විශ්වාසය තියන්න තරම් පදනමක් නැහැ. මොකද ඒ පාවිච්චි කරලා තවමත් යන්නේ ඒ විදිහේ ව්‍යාපාරයක් නිසා. ඉතින් අත් වශයෙන්ම දැන් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව යම්කිසි දැන්වත් මේ සම්බන්ධයෙන් යථාර්ථවාදීව මේ අප මතු කරන කරුණු පිළිබඳව යථාර්ථවාදී ප්‍රවේශයක් අනුගමනය කරයි කියලා. එහෙම නැත්නම් අපේ අදහස තමයි අපි පැහැදිලිවම ඒ එතුමාට ප්‍රකාශ කළා අපිට අවශ්‍ය කරන මේ අවස්ථාව ඉදිරි අඩුතරමින් ඉදිරි අවුරුදු 10ක 15ක කාලයක් ප්‍රති කොමේකට අමනවත් මේ විශ්වවිද්‍යාල පද්ධතිය මෙවැනි ආචාර්යවරුන්ගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලින් නිදහස්ව පැවැත්විය හැකි වාතාවරණයක් ඇති කරගන්න. එසේ වාතාවරණයක් ඇති කරගන්න අපිට අවශ්‍ය වෙනවා ඊටම තාවකාලික උපමාරුණ නෙමෙයි ස්ථිරසාර එකඟතාවයක් බලධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර. ඒ නිසා අපි එතුමාට යෝජනා කළා ඊටම දරාල්ම මේ පිළිබඳව කල්පනා කරලා එවැනි ස්ථිරසාර එකඟතාවයකට ඇති කරගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න කියන එක. දැන් එතුමන්ලා ඉදිරිපත් කරාව ජනාධිපතිතුමාගේ යෝජනාවක් තිබෙනවා කියලා ජනාධිපති කොමිසමක් පත් කරන්න. නමුත් අපි කිව්වද සමහර දේවල් තියෙනවා අත් වශයෙන්ම ඒ ජනාධිපති කොමිසමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා ඊටාම පැහැදිලි දේවල් තියෙනවා. ජනාධිපති කොමිසමක් පත් කිරීම හොඳයි. ඒක අපි එතුමාට කිව්වා ඒ සඳහා අපි උදව් කරන්න කැමතියි කියලා. නමුත් දැන් මේ ජනාධිපති කොමිසමක් පත් කරයි කියලා මේ සමහර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න විසඳන්න ජනාධිපති කොමිසමක් අවශ්‍ය කරන්නේ නැහැ. සමහර දේවල් ඉතාලම පැහැදිලිව අපි කතා බහ කරලා තේරුම් ගන්න පුළුවන් දේවල්. ඉතින් මේ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව වැඩි අවධානය යොමු වෙන්නේ. අපේ පැත්තෙන් අපේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ පැත්තෙන් අපි තාම අපේ සමාජිකත්වයේ තාම උනන්දුවෙන් මේ ක්‍රියාවලියට සහභාගී වෙනවා. අද වෙනකොට අපිට සම්බන්ධ නොවිදපු ඇතම් ආචාර්ය සංගම් විශේෂයෙන් ඊයේ කල්ලි විශ්වවිද්‍යාලයේ පෙරේදා කල්ලි විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වුණා. ඒ තාම වැදගත් තීරණයක්. මොකද කල්ලි විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් ආණ්ඩුව නිතරම ප්‍රකාශ කරේ ආයත වාසිදායක ස්ථානයක් විදිහට. නමුත් ඒ ස්ථානයේ ඉතාම වැඩි සහයෝගයක් සහිතව උද්‍යෝගික සම්බන්ධ වුණා. කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨය ඒ වගේම වවුනියාවේ මණ්ඩපයේ ආගමික ශික්ෂා අනුගතයක් සම්බන්ධ වෙලා තිබුණා. ඒ අය දැන් ලබන සඳුදා සිට සංස්කෘතික ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙනවා. දැන් අපි දියත් කරලා තිබෙනවා මහජන පෙත්සම දාස්වන් දසලක්ෂයක් එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඒකම වැඩි උනන්දුවකින් මහජන ඒ සඳහා අත්සන්තවනවා. ඊළඟට අපි අන්තර්ජාල පෙත්සමක් දියත් කරලා තිබෙනවා. දැන් මේ තත්ත්වය තුළ අපිට කියන්න පුළුවන් පැහැදිලිවම මේ වන විට අපේ සමිතිය ගානේ සාමාජික අත්දැකීම් දුරින් ශක්තිය පත් කරගෙන ක්‍රියාත්මක වෙනවා කියන ඒ නිසා ආණ්ඩුවට අන්තර්ගත පුළුවන් මේක ඉතාමනේ උපමාරු යොදලා විවිධ උපක්‍රම වලින් යටපත් කරලා විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතු කවුරුකට කවුරු කරන්න සූදානම් වෙන්න එපා. මේ පිළිබඳව සාධාරණව හිතලා මේ අපි මතු කරන ගැටලුවට සාධාරණ මේ විසඳුම් ලබා දීමට කටයුතු කරන්න කියන එක තමයි අපේ ඉදිරියේදී නේද අපේ සම්පූර්ණ එකගතාවය තමයි මේ අපි මේ
තාම පැහැදිලි එකඟතාවයක් ඇති කරගන්නා තෙක් මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය නතර කරන්නේ නැහැ කියන්නේ. අපි ගිය වර වෘත්ති සමිති ක්‍රියාමාර්ගය නතර කරලා යම් පොරොන්දු මත. ඉතින් ඒ නිසා සිද්ධ වුණේ මොකද අපිට මේ අවුරුද්දෙත් ඒක දියත් කරන්න උනා. අපිට නැවතත් අවශ්‍ය නැහැ ආයේ ළඟ අවුරුද්දෙත් මේ වගේ ක්‍රියාමාර්ගයකට යන්න. ඉතින් ඒ නිසා අපිට ඕනේ මෙවර මේ අවසානයක් දකින්න. අලුත් තරමින් ලැබෙන වසර 10 15 තුල හෝ විශ්වවිද්‍යාල තුල මේ වැඩ කටයුතු ආචාර්යවරුන්ගේ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම හැකි මට්ටමේ එකඟතාවයක් ඇති කරගන්න. ඒ සඳහා ආණ්ඩුවට කළ හැකි දේවල් තිබෙනවා. ඒවා අපි කියලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවේ බුද්ධිමත්ම ප්‍රජාව 5000කට ආසන්න වෙන මේ ආචාර්යවරුන්ගේ කාවන් වනගෙන හඬට සවන් දෙන්න කියලා. ඒක සවන් දුන්නේ නැත්නම් මම හිතන්නේ අපේ සමාජිකයෝ ඊටාම දැඩි සූදානමකින් ඉන්නවා. අපිට මොන විදිහේ කල්පන මොන විදිහේ බලපෑම් ආවත් ඒ ඕනෑම තත්වයකට මුහුණ දෙමින් මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ මේ අරගලය දිගටම ගෙනියන්න. මොකද මේක පුළුල් සමාජ වටිනාකමක් සහිත අරගලයක්. මේ අධ්‍යාපනය රැක ගැනීම ඊවන ප්‍රශ්නේ. දැන් විද්‍යා අධ්‍යාපනය සහ ජනයාට මේ යහපත සඳහා වූ යහපත් අධ්‍යාපනයක් සැමට ලබා ගැනීමට සාධාරණ අධ්‍යාපනයක් ලබා ගැනීමට තිබෙන අයිතිය විශ්වවිද්‍යාල පද්ධතිය රැක ගැනීම, පාසල් පද්ධතිය රැක ගැනීම මෙවැනි කාරණා තමයි මේ අපේ වැඩ පිළිවෙල ප්‍රශ්න විතරක් නෙමෙයි. වැඩ පිළිවෙල ප්‍රශ්න වල තියෙන්නේ විතාම අඩු වැඩකමක් මේ ක්‍රියාවලිය තුල. ඒක නිසා මේක පුළුල් මහජන ව්‍යාපාරයක් අත්විඳ දෙයක් මේ ප්‍රශ්නේ. මම හිතන්නේ මේක ඉදිරියට යන්න මම හිතන්නේ මේ ප්‍රශ්නේ නොවිසඳෙනවා කියනවා කියන්නේ ඒක ආණ්ඩුවක් දැඩි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් මේ දරාරුම් අවධානයක් යොමු වෙයි.